අම්මේ අර තියෙන්නේ බලන්නකෝ. ඔක්කොගෙම කාලා බලන්න. හලෝ. කියපා. මොකක් කන්න? පහයිද? ඇපල් මාමා. හෙලෝ ආයුබෝවන් කොහොමද ඔයාලට අම්මේ අර තියෙන්නේ බලන්නකෝ. ඇපල් ගස අර ඇපල් තියෙන්නේ. දැකලා. ඔන්න අද අපි ආවේ ඇපල් ගාඩන් එකට. ඇපල් පිකින් පටන් ගන්න හැම අවුරුද්දකම මේ කාලෙට. ඒ කිව්වේ සැප්තැම්බර් ඉවර වෙනවත් එක්කම. හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අපි ඇපල් කඩන්න ආවා. අම්මයි අප්පච්චි අපේ චුටි මල්ලිත් එක්ක මේ පාර ආපු හින්දා මේ ගමන තවත් විශේෂයි. ගාඩන් එකට යන්න කලින් එයාලා මෙන්න මේ විදියට අපිට ගාඩන් එකේ තියෙන ඇපල් වර්ග ගැන කියලා දෙනවා. මෙතනදී අපිට ගන්න ගාඩන් එකේ එන්ට්‍රන්ස් ෆී එක විතරයි. ඊට පස්සේ අතුරට ගිහිල්ලා අපිට ඕන තරම් ඇපල් කාලා එන්න පුළුවන්. අපිට ගෙදර අරන් එන්න ඕන නම් කඩාගත් ඇපල් සල්ලි දීලා අරගෙන එන්නත් පුළුවන්. මෙතන තියෙන කෙකිමේ මෙතනදී අපිට ඇපල් දාගන්න බෑග්ස්, මෙන්න මෙතන තියෙන කෙකි, නයිෆ් එකක්, මේ හැමදේම මෙතනින් අපිට දෙනවා. 今日大丈夫だと思います。ちょっと坂道ですけど、帰りね、ちょっと頑張っておいて。わかりましたね。さっき聞かれましたね。じゃあこれをお持ちになっておいてください。で、品種の説明も聞かれましたがね。やっぱりこのね、シナノスイートとかこれが人気ですね。やっぱりね。はい。でもたまにこればっかりもがれる方もいらっしゃる。はい。甘いですかこれうち。これもね、若干の酸味がありますが、そこまで酸っぱくないですので、ね、食べやすいですよ。これね。はい。よかったら食べてみられて。 ඔන්න අපිට ඉතින් කේක් එකකුත් හම්බුණා. දැන් ඉතින් අපි අතුරට යන තමයි හදන්නේ. හරි එහෙනම් අපි ඇපල් ගාඩන් එක ඇතුළට යමු. අර රතු පාට එක ඇම්බෝල් කිව්වා. අර තද රතු එක ඇම්බෝල් කිව්වා. Itu itu. කිස්කෙතේ ඉන්නේ. අපි යන හැම ගමනක්ම එන්ජොයි කරන්නේ මෙන්න මෙයා නිසා. අන්න අපි දෙන්නත් ඇපල් කඩන්නවා. කවුද ඇපල් කඩන්න ඇවිල්ලා තියෙන්නේ අපි තුති පුතා. ඉතින් අපේ චූටි පුතාටත් කවදා හරි මතක් වෙන්න වීඩියෝ එකක් එපැයි අපිත් එක්ක ඇපල් කඩන්න ගියා කියලා. ඔන්න ඉතින් මම වීඩියෝ කළා. අම්මයි අප්පච්චි මේ ගමන ආවේ නම් හරිම ආසාවෙන්. මොකද මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ෆස්ට් ටයිම් නේ. මේක හොඳයි. ඇපල් වත්තම තියෙනවා තව කඩන්න එක හිතා ගන්න බෑ. හොඳයිද? හොඳයි නෝකා. රතු පාට එකක් අඩුම අර එක. මොකක් හරි කමන්නේ. එකක් කාලා බලන්න ඉතින් කඩලා. මේකත් රහයි. කාවා. කපන්න ඕනේ. කොහොම කන්න? හොඳයි. හොඳයි. ඔක්කොම තියෙනවද? රහයිද? එයි ඔයත් කැඩුවද එක? කන්ද? ඉතින් අපේ දූට නම් ඕනේ ඇපල් කන්න නම් නෙමෙයි. මොකද එයා මේ ගැජට් එකට ආස වෙලා ඉන්නේ. ඒ නිසා එයාට ඕනේ ඇපල් කඩ අපිට දෙන්න. අය මෙන්න මේක. Mega. අදින්න හොඳට එළියට අදින්න. පුෂ් කරලා අදින්න හොඳට. සෝ ඕකේ ඕකේ. හරි ගත්තෝ. මේක රතු එකක්.
ඒක වෙන මාර්ගයක්ද කොහෙද? ඒක හොඳයි. ඔන්න ඉතින් කඩාගත් ඇපල් ගෙඩිය කන්නත් එපැයි. අපි ගියේ සතිය දවසක නිසා ගොඩාක් සෙනග හිටියේ නෑ. මේ පේනවනේ අපි හිටපු පැත්තේ ඒ වෙලාවේ හිටියේ අපි විතරයි. ඇපල් මාමා. අනවද ඇපල්? අඹ වගේ දැප්ප. මත් වෙනවන කන්න එපා. බිග් එකක් නේ ඒක. වැටේ. Thank you. හොයි දෙකේ. ඒවා අලුත් ඒවානේ පුතේ. ඒවා තාම කඩන්න බෑ. මහන්සි වෙලා ඉතින් අක්කි අප්පච්චිත් එක්ක ඔන්න යනවා. අයියෝ. Nacha, are you tired? Yes.楽しい. මේ ලස්සන මල් ටිකක් තියෙන. එන්න එපා කඩලා ඉවරයි. දැන් අපිට මහන්සි. දැන් අපි යනවා නේද? අපි නෙහි ලකුණුත් ඔන්න අම්මිගේ අතෙක්. ඔව්. නෙහි ලකුණුත් අම්මිගේ අතේ අපි එපා කඩලා ඉවරලා යනවා. බයි කියන්න. ඔන්න ආය අපි මෙතෙන්ට ගිහිල්ලා අපි ගත් ඇපල්ස් වලට සල්ලි දීලා අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මෙතන තව ඇපල්ස් වලින් හදපු ජෑම්, ඇපල් පයි, ඒ වගේ දේවලුත් මෙතන තියෙනවා. こっちは初めてやけど、あれ向こうには行ったことがあります。あ、そうです。そこに行ったことがある。3回ぐらい行ったことがある。ここは知らなかった。 දැන් වෙලාව හවස 4යි. ඔන්න දැන් ওই විදියට ඇපලුත් කාලා ඔන්න අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.